හයි ඔන්න මම ගෙනවා අපේ චූටි ස්කයිලට අකුරු කියවපු vlog එක. ඉතින් ඔන්න ඒ වැඩ පටන් ගත්තේ මෙයාගේ මේ චූටි ළමා සාරිය මහන්න දෙන්න ගියපු. අපි ඇත්තටම මෙයාගේ ළමා සාරිය ඊටාම පොඩි කාලෙකින් කරගත්තේ රුවනාරියකට ගිහිල්ලා. මම රුවනාරිය අක්කට තෑන්ක්ස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එයා පැය ගානකින් තමයි මට ස්කයිලගේ චූටි ළමා සාරිය මහලා දුන්නේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ මොන හරි ඇඳුමක් ඩිසයින් කරගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම රුවනාරියකට යන්න. ඒගොල්ලන් හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා. තමයි බබාගේ ඇඳුම හදලා ඊට පස්සේ අපි මං කියවන පැය කීපයකින් අපිට ඒක හදලා දුන්නේ. ඊට පස්සේ අපි ෆිට ඔන් කරන්න ටිකක් රෑ වෙලා ගියා. ඊපස්සේ ලස්සනට ඇඳුම තියුණා. කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. කුළු කියවන්න හදන්නේ. උම්මකද නම් මිට. ඇත්තටම ස්කයිලත් ඒ ඇඳුම ඇඳලා හරියට සතුටු වුණා. දැක්කනේ ඔයගලන්ට පේනවනේ කිසිම අඩුපාඩුවක් නැතුව හරියම ලස්සනට අපිට මේ වැඩේ කරලා දුන්නා. ඊට පස්සෙන්ද තමයි කියන්නේ මේ ඇඳුම අරගෙන ඊට පස්සෙන්ද උදේ තමයි අපි කතරගම යන්න පිටත් උනේ. මට අමතක වුණානේ. මම vlog එක හදනවනේ. අයියෝ. කතරගම ගියේ අපේ අම්මයි නංගි, එතකොට අපේ හස්බන්ඩ්ගේ අම්මයි අපේ මල්ලි. ටිකක් දුර යනකොට මෙන්න මෙයාට දඟලලා මහන්සි වෙලා නිදිය ගත්තා. ටික දුරක් යනකොට තමයි මට මතක් වුණේ මේ ෆෝන් එකේ ඩුවල් කැප්චර් කියලා ෆීචර් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මම දන්නේ නැහැ ළමයි ඔයගලන්ටත් මෙහෙම වෙනවද කියලා. ෆෝන් එකේ එන කාලෙට එක්ස්චේන්ජ් කරාට මට ඔය දැන් අලුත් වෙන ෆීචර්ස් එහෙම හෙනට මිස් වෙනවා. ඒ කියන්නේ මට ඒක ගැන එහෙම ලොකු දැනුමකුත් නැහැ. එතකොට මට ඒවා ගැන දැනගන්න ලොකු උවමනාවකුත් නැහැ. අනේ මන්ද ඇයි කියලා. ඔන්න කොහොම හරි ඇවිල්ලා එක්සිට් කරලා දැන් මේ කතරගමට යන ගමන් ඉන්නේ. මත්තරින් එක්සිට් කරන්නේ. ඉතින් කතරගමට යන ගමන් ඉන්නේ. ඇත්තටම අපි මේ පාර නතර වුණේ මන්දාර රෝසන් හොටෙල් එකේ. අපි සාමාන්‍යයෙන් කතරගම යනකොට නතර වෙන්නේ තිස්ස තියෙන හොඳ හරිම පිරිසිදු හරිම කාම් විලා එකක, සසඳ විලා කියලා. මම එහෙ නතර වෙච්ච දවසක vlog එකකුත් දාන්නම්. ඇත්තටම මේ පාර අපිට ඕන වුණා කතරගම දේවාලයට ගොඩාක් කිට්ටුවෙන්, කිරිවෙහෙරට ගොඩාක් කිට්ටුවෙන් තැනක නතර වෙන්න. ඉතින් ඒකට අපි තෝරගත්තේ මේ පාර මන්දාර රෝසන් කතරගම. අපිට එහෙම කිට්ටුවෙන් නතර වෙන්න උවමනාව තියුණේ ඇත්තටම බබාට අකුරු කියවන නැකත දීලා තිබ්බි. ඊට පස්සෙන්ද උදේ 6:32 අපිට ඕන වුණා ටිකක් ළඟින් නතර වෙන්න එක අපිට පහසු නිසා. මේ හොටෙල් එකේ මම නතර වෙන්නේ ෆස්ට් ටයිම්. හරිම ලස්සන හරිම කාම් වටපිටාවක් තියෙන්නේ. ටිකක් ඇන්ටික් වයිබ් එකකුත් තියෙනවා. දැක්කනේ ඔයාලට ඒ රූම්ස් ටික තියෙන ඩෙප්ත් එකේම හරිම ලස්සනයි. හරි ලස්සන ඇරේන්ජ්මන්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් මේක තමයි රූම් එක. හොඳ ස්පේෂියස් රූම් එකක් තිබ්බේ. අපේ අම්මලා දෙන්නයි මල්ලි නංගි අපි ඔක්කොමලා ගියපු නිසා අපි මේ වගේ රූම්ස් දෙකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ වොෂ්රූම් එක. වොෂ්රූම් එකෙත් හොඳ ස්පේෂියස් වොෂ්රූම් එකක් තිබුණේ. ඉතින් කොහොම හරි අපි එදා දවසේ කලින් කතරගමට ආපු නිසා අපිට ටයිම් තිබුණා කොහේ හරි යන්න. ඒ කියන්නේ වඳින්න යන්න කොහෙට හරි. ඒ නිසා වුණ අපි තීරණය කරා සෙල්ල කතරගම යමු කියලා. මොකද මමත් ඇත්තටම කාලෙකින් සෙල්ල කතරගම ගිහිල්ලා නැහැ. සාමාන්‍යයෙන් අපි කතරගම ගියාම කිරිවෙහෙරටයි දේවාලටයි වැඳලා එනවා. සෙල්ල කතරගම ගිහිල්ලාම නැති තරම් මං හරිම අඩුවෙන් තමයි සෙල්ල කතරගම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි තීරණය කරා එදා හවස අපිට ටයිම් තිබුණ නිසා අපි සෙල්ල කතරගම වඳින්න යමු කියලා. ඇත්තටම සෙල්ල කතරගම යනකොට ටිකක් රෑ වුණා. ඒ නිසා මට කිසිම වීඩියෝ එකක් ගන්න උනේ නැහැ. අපි ගණදෙවි කෝවිලේ පූජාවට ඉඳලා වැඳලා ආවා. ඉතින් මේ ඊට පස්සෙන්ද උදේ ඔන්න ඉක්මනට ලෑස්ති වෙනවා. දැක්කනේ නංගි බබා නිදි. අපි මේ ඉක්මනට ලෑස්ති වෙන ගමන් මේ වෙනකොට වෙලාව මම හිතන්නේ 4:45 වගේ වෙලා ස්කයිලව නැගිට්ටන් කලින් අපි ඔක්කොමලා ලෑස්ති වෙලා හිටියා. ඊට පස්සේ ඉතින් ස්කයිලගේ වීඩියෝස් මුකුත් මට ඒ වෙලාවේ ගන්න බැරිනවා. දන්නවනේ පොඩි බබාලු උදේ හැරවගෙන වොෂ් තම්බගෙන අඳ ගන්නවා කියන්නේ මාර අමාරු වැඩක්. ඉතින් කොහොම හරි යාව කොහොම හරි සෙටල් කරගෙන අපි දැන් මේ කිරිවෙහෙර පන්සලට යන ගමන් බලමු ගිහිල්ලා බබාගේ අකුරු කියවන වැඩ ටික කොහොමද උනේ කියලා. මුලින්ම අපි කරේ අපිට ඕන බඩු ටික ලෑස්ති කරගත්ත එක. ඔයාලා හිතනවා හරි.
කතරගමට මේ වැඩේ කරන්න යනකොට අපිට ඕන බඩු ලෑස්ති කරගන්න එක අපිටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. හැබැයි ධර්මශ්‍රී හාමුදුරුවෝයි සුදේශ අයියයි හින්දා අපිට ගැන කිසිම විදියකින් වොරි වෙන්න ඕනකමක් තිබ්බේ නැහැ. අපිට තිබ්බේ චූටි දේවල් ටික එකතු කරගන්න විතරයි. ඉතින් මේ වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේ ධර්මශ්‍රී හාමුදුරුවන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. වගේම සුදේශයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩේ කරගන්න උදව් කරාට. හරියම ලස්සනට මේ විදියට වෙලාවටම අපි ගිහිල්ලා අපිට ඕන විදියට හැමදේම arrange වෙලා තියුණා. ගිලන්පස එතකොට කිරි ආහාර පූජාවේ හැමදේම හරිම පිරිසිදු විදිහට රෙඩි වෙලා තිබ්බා. ඉතින් අපිට තිබ්බේ මේ දේවල් අරගෙන ඇවිල්ලා පිරිසිදු හිතින් කිරි වෙහෙරට පූජා කරන්න විතරයි. ඉතින් මට ඇත්තටම පෞද්ගලිකව හිතෙනවා බබාගේ මේ වැඩේ ගෙදර ලොකු පාටි එකක් කරලා මිනිස්සුන්ට එන්න කියලා එහෙම කරනවට වඩා මේ විදිහට අපි කරපක ගොඩක් හොඳයි කියලා. ඔයාලටත් චූටි බබාලා ඉන්නව නම් මේ වගේ දෙයක් ඕගොල්ලන් කරන්න ප්ලෑන් කරනවා නම් පුළුවන් නම් try එකක් දෙන්න. මේ වගේ තැනකට ගිහිල්ලා කරන්න මං හිතන එක බබාට හොඳයි කියලා. මේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගිලන්පසයි කිරි ආහාරයි අපි අරගෙන යන ගමන් පූජා කරන්න කිරි වෙහෙරට. අපි මේ ටයිම් එක මුලින් හදාගන්නකොට අපිට හිතුණා බබාව අවදි කරගන්න බැරි වෙයි. අපිට මේ දේවල් හරියට වෙලාවට කරගන්න බැරි වෙයි. නැකතක් දුන්නොත් ඉතින් නැකතේ ටයිම් එකටම ඒ වැඩේ කෙරෙන්න ඕනනේ. අපිට එහෙම කරගන්න බැරි වෙයි කියලා අවුලක් තිබ්බා. හැබැයි අපි ගොඩක් සතුටු වුණා ඒ ටයිම් එක අපිට හම්බෙච්ච එක ගැන. මොකද ඒ වෙලාව මාරම ලස්සනයි කිරිවෙහෙර. හරිම කාම් ෆීලිං එකක් තියෙන්නේ. ඔය උදේ පාන්දරට කිරිවෙහෙර වඳින්න යන අය. එතකොට ඔය අනුරාධපුරේ එහෙම වඳින්න යන අය දන්නවා මම මේ කියන දේ. මාරම කාම් හරිම නිදහසක් දැනෙන්නේ. මට හිතෙනවා ඇත්තටම දැන් ඔය අපි අනුරාධපුරේ කතරගම වඳින්න යනකොට හොඳම ටයිම් එක පාන්දර වෙන්න ඇති කියලා. ඒ ගැන ඕගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ස්කයිලා කුරු කියවන තැන ලෑස්ති වුණේ. ඉතින් ඊයත් ඒවට යාට පුළුවන් විදිහට උදව් කරා. හැබැයි මෙහෙමයි. අපේ ස්කයිලා ටිකක් බුදුසහදුට වඳින විදිහ, මල් පූජා කරන විදිහ, පහන් පත්තු කරන විදිහ, ඒ වගේ දේවල් ටිකක් දන්නවා. මං හිතන්නේ අර අපි කොහේ හරි ගියාම එයාට කියලා ඒව කරවන හින්දා වෙන්න ඇති. ඒ වගේම දැන් ඔය ඉස්සරහට වීඩියෝ එකක් තියෙනවා වෙහෙරක් ළඟට ගියාම, ඒ කියන්නේ කිරි වෙහෙර, රුවන්වැලි මහසෑය, ඒ වගේ වෙහෙරක් ළඟට ගියාම අපි පේසාවල් වල නළල තියෙන වඳිනවනේ. අන්න ඒක මං හිතන්නේ අපි කරනවා බලන් ඉඳලා තමයි ස්කයිලත් හරියට කරනවා. ඔය කැලණිය ගියාම එහෙම අපි එහෙම පේසාවල් වලට නළල තියලා වඳිනවා දැකලා වෙන්නේ නැති. එයා හරියට ඒ වැඩේ ලස්සනට කරනවා ටිකක් වෙලා වැඳගෙනත් ඉන්නවා. ඔන්න මේ වෙද්දි නම් ස්කයිලගේ අකුරු කියවන්න නැකත ඇවිල්ලා ධර්මශ්‍රී හාමුදුරුවෝයි හස්බන්ඩ්යි මමයි තුන්දෙනාම එකතු වෙලා මේ විදියට හාල් අතුරපු ට්‍රේ එකක තමයි මුලින්ම අපි එයාට අකුර ලියුවේ. එයා ඉතින් එයා එහෙම අකුරු දන්නේ නැහැ ඒ වෙද්දි. ඒ වුණාට එයා ඔය සෙල්ලම් කරනකොට ලියනවා කියනවා ඒව කරලා තිබ්බා. හැබැයි එහෙම අකුරු හරියට දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ එයා ඔන්න ඔය පෙන්නන විදිහට ගල් ලෑල්ල ලිව්වා. ඊට පස්සේ මට මතක විදිහට එයා පොඩි පොතක ලිව්වා. ඊට පස්සේ අර සරස්වති දෙවියෝ ඉන්න අර උගලන්ට පේනවනේ සිංහල හෝඩිය කියලා පොතක් තියෙනවා. අන්නේ පොතේ අකුර කියෙව්වා. ඉතින් ඔන්න ඔය විදිහට වැඩේ ලස්සනට ගියා.
මේක ලියත් මේක කියන්නේ. කො. ර. ලබාන. අද ඔය දෙන්න ලියව. අයන්න ලියන්න ඒක හොඳයිනේ. අම්මනේ හැමදේම නේද? ලිය. ඔන්න ඊට පස්සේ අපේ හාමුදුරුවෝ කිව්වා අපි දෙන්නටත් එකතු වෙලා අයන්න ලියවන්න කියලා. ඊට පස්සේ අපි දෙන්නත් එකතු වෙලා බබාට අයන්න ලියවුවා. මට මාර සතුටුයි එදා දවස ගැන සහ මම ටිකක් දුකයි. අකුරු කියවන තරමට ස්කයිල ලොකු වෙලානේ කියලා මට දැනුණා එදා. මං හිතන්නේ හැම අම්මා කෙනෙක්ම ඒකට ලොකු කැමැත්තක් නැතුව ඇති කියලා මං හිතනවා. يعني ළමයි ලොකු වෙනකොට ඒගොල්ලෝ අපෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ දැන් ස්කයිලා මම මේ වීඩියෝ එක වොයිස් කරනකොට ස්කයිලා ප්ලේ ගෲප් යන්න පටන් අරන්. එතකොට මට මතකයි මම ප්ලේ ගෲප් දාලා තාම වැඩි දවසක් නැහැ. හැබැයි ෆස්ට් ඩේ යාව දැම්මට පස්සේ එයාත් ඇඬුවා. එළියට ඇවිල්ලා මමත් ඇඬුවා. මං හිතන එක හරි කොමන් සිද්ධියක් කියලා. ඒ වුණාට මාර අමාරුයි. ඒ කියන්නේ එයා ෆස්ට් ටයිම් අපෙන් ඈත් වෙලා. ඒ කියන්නේ එයා වෙනද දන්න පිරිසකින් ඈත් වෙලා වෙනම පිරිසක් ළඟට ගිහිල්ලා වෙන තැනකට වෙලා පැය 2-3ක් හරි අපිට දකින්නවත් නැති වෙන වනේ කියන හැඟීම මට ආවා. මම දන්නවා ළමයෙක් වුණාම කවදාද ඉස්කෝලේ යන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ලොකු වෙනවා. ඒ ඔක්කොම හරි. ඉතින් හැමතිස්සෙම 24 පැයෙම අපි එනකන් ගෙදරට වෙලා බලාගෙන හිටපු ඉන්න හැම මොහොතකම අවිත් එක්ක දැවෙට හිටපු චූටි කෙල්ල ටිකක් ලොකු වෙලානේ කියලා දැනුණා. හරි මේක තවත් කියවුවොත් එහෙනම් මම මේ වීඩියෝ එකෙත් අඬනවා. ඒකින් දෝන්නේ. ඔන්න ඔය විදිහට සාදුට වැඳලා පිරිත් නූලකුත් බැඳගත්තා. ඊට පස්සේ අපිත් පිරිත් නූල් බැඳගත්තා. මේ විදිහට තමයි එයාගේ වන අකුරු කියවන චාරිත්‍ර ටික ලස්සනට කෙරිලා ඉවර වුණේ. මං කලින් කිව්වනේ අපි වඳිනකොට මේ විදිහට එයාත් වඳිනවා කියලා. ඇත්තටම එයා එදා වැන්දා. හැබැයි ඒක වීඩියෝ කරලා නැහැ. එයා අපි ඔය පේසාවල් වලට නල්ල තියලා වඳිනවා වගේම එයාත් වඳිනවා. එයා වැඳලා ඉවර වෙලා ආච්චි වඩා ගත්තට පස්සේ තමයි වීඩියෝ කරලා තියෙන්නේ. එයා ටිකක් නිදිමතත් වෙලා හිටියේ පාන්දරම නැගිට නිසා. හැබැයි එයා වැඩේ ඉවර වෙනකම් අනේ මට සන්දිමයට තෑන්ක්ස් කරන්න බැරි වුණා. අපේ ෆොටෝස් ටික ලස්සනට කරලා දුන්නේ සන්දිමයි. අනේ තෑන්ක් යූ අයියේ. අකල කිව්වද? ඉවරයි මෙතනින් දැන් එනවා. අකල කිව්වද? අකල කිව්වනේ. ඔක්කොමද? ඒ විශ්ව රජරාව යන දෙන්න බැරි වුණේ අනිත් ඔක්කොම දුන්නා. අකල කිව්ව? දුන්නා. ගිලන් පස්සේ හදපු එකනා කොහෙද ඉතින් මං අර කිරියහර කරන එක්කෙනාට දුන්නා බලන්න. නා වෙන්න. පුරා ළඟට වෙන්නද අම්මා ගිලන් පස්සේ කෙනාද? හරි. ඔය එන අවතර ඉතින් මේ වෙල මේ නියුන් සහෝදරය. ඔත දේවාලේ පැත්තේ නේ ආන්දනේ. හරි මං එන්නේ. හරි. අකුරු කියවද? ඈ? අකුරු කියවද? මොකක්ද අකුර බබා කියවෝ? අකුරු කියපු. ර. ඈ? අනේ ෆොටෝ ෂූට් කරනවා. TikTok කරනවා කතරගමත් ඇවිල්ලා. ඔන්න ඔයා වඩිනේව දැන් තියෙනවා මේක. කතරගමත් ඇවිල්ලා TikTok කරනවද? මොනවද පාර මැද කරන්නේ? ඔන්න ඊට පස්සේ අපි යන පාරේ මෙන්න මෙයාව අපිට හම්බ වුණා. හරිම ලස්සනට එයා හිටියා. ආඩම්බරයෙන් ඉතින් මේගොල්ලෝ මෙහෙම ඉඳලා ටික වෙලාවකින් මෙයා අපි නොහිතපු විදිහට එයාගේ පිල් විහිදුවා. විහිදලා මම මේ වීඩියෝ එක ගන්න ගොඩාක් වෙලා හිටියා. දැක්ක ටිකක් වෙලා බලාගෙනම හිටියා. හැරෙයි දැන් හැරෙයි කියලා. ඔන්න එහෙම හිතාගෙන ඉන්නකොටම ඔය බලන්නකෝ හැරෙන්නේ නැතුව ওই විදිහට හිටිය සෑහෙන වෙලාවක්. ඊට පස්සේ ටික අපි යන්න චුට්ටක් වාහනේ ඉස්සරහට ගන්නවද නොගන්නවද කියලා හිත ඉන්නකොටම ඔන්න ටික මෙයා හැරුණා මේ පැත්තට. අනේ ලස්සන. හරිම ඇත්තටම මම මෙච්චර ලස්සන මොණරෙක් දැක්කම. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මම මෙච්චර ලස්සන මොණරෙක් දැක්කේ. දැක්කම ඔන්න ඊට පස්සේ බය වෙලාද කොහෙද ටක් ගාලා පිල් ටික අකුල ගත්තා. ඊට පස්සේ අපි ගියා කතරගම දේවාලේ පැත්තට. ගිහිල්ලා දේවාලෙට බැඳලා දේවාලේ පිටිපස්සේ තියෙන උඩමළුවට බබාව අරන් ගිහිල්ලා ආවා හස්බන්ඩ්. ඔයාලගේ බබාලවත් එතෙන්ට අරන් ගියොත් මං හිතනවා උඩට යන දෙයි පොඩි බබාලට පිරිමි අයටයි පොඩි බබාලටයි විතරයි උඩට යන්න පුළුවන්. ගෑනු අයට යන්න දෙන්නේ නැහැ මං දන්න විදියට. මං අපිට නම් යන්න දුන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි වැඩ ටික ඉවර වුණේ. අපිට උදව් කරපු හැමෝටම ආයෙත් thank you. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. thank you so much videos බලනකොට අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.